Good morning හැමෝටම. දැන් වෙලාව 9:36යි. ඉතින් අද මගේ නිවාඩු දවස. ඉතින් මම අද පහුවෙලා තමයි ඇහැරුණේ. ඉතින් අදත් මට මේ නිවාඩුව ලැබෙන්නේ සති දෙකකට පස්සේ. ඉතින් අද දවසේත් මම තීරණය කළා දවසම කාමරයට වෙලා ඉන්න. හැබැයි මම දන්නේ මගේ තීරණය වෙනස් වෙයිද කියලා. ඉතින් අපි බලමු. ඉතින් හැමදාම පෙන්නනවා වගේ ඔය තියෙන්නේ මට එළිය පේන විදිහ. ඉතින් ලංකාවේ වගේ ලස්සන පරිසරයක් මෙහි දකින්න නැති වුණාට මේක තමයි මෙහි ලස්සන. ඉතින් එක එක රටට එක එක ලස්සනවල් ආවේනිකයි. ඉතින් මම දැන් හදන්නේ මූණ හොද ගන්න යන්න. පේනවද අපේ ඇපාර්ට්මන්ට් එකේ කාමර තියෙන විදිය? ඉතින් ඉස්සෙල්ලාම බ්‍රෂ් කරලා මූණ සෝදගෙන ඉන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ සැලොන් නොයා ගෙදරදීම මම ලස්සන වෙන්න කරන දේවල් පෙන්නන්න. ගෑනු ළමෙක් වෙනහම කොහොමත් ලස්සනට ඉන්න එපයි. ඉතින් හැමදාම වගේ මම උදේට බොන වතුර එක බීලා ඉන්න ඕනේ. රෑ පුරාම AC එකේ ඉන්න හින්දා උදේට හයිඩ්‍රේට් වෙන එක ගොඩක් වැදගත් ස්කින් එකට වගේම අපේ මුළු ශරීරයටම. මේක මගේ හැබිට් එකක්. උදේ හැරුණ ගමන් වතුර බොන එක. ඒක ගුඩ් හැබිට් එකක්. ඔයාලත් පුරුදු වෙනවා නම් ඒක ඔයාලගේ ස්කින් එකට ගොඩාක් හොඳයි. ඉතින් මම ඉස්සෙල්ලාම අද කන්න යන්නේ මේ ෆෘට්ස් ටික. මෙතන තියෙනවා වෝටර්මෙලනුයි බ්ලූබෙරිස්. වෝටර්මෙලන් වල වතුර ගොඩක් තියෙන නිසා බොඩි එක හයිඩ්‍රේට් වෙන්න ගොඩක් උදව් වෙනවා. ඒ වගේම කැලරීස් ප්‍රමාණයත් අඩුයි. ග්‍රෑම් 100ක කැලරීස් 30ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේම විටමින් A සහ C යන දෙකම තියෙනවා. ඒ වගේම බ්ලූබෙරීස් වල ඇන්ටිඔක්සිඩන්ට් ගොඩක් තියෙනවා. ස්කින් සහ ඉමියුනිටි එකට හොඳයි. ෆයිබර් තියෙන නිසා ඩිජෙස්ටින් එකට සපෝට් වෙනවා. ඒ වගේම මේක ලෝ කැලරි ෆෘට් එකක්. ඉතින් මේ දෙකම weight loss වලට ගොඩක් හොඳයි. ඉතින් අද මං ඉස්සෙල්ලාම කරන්න යන්නේ මගේ අයිබ්‍රෝස් ටික හදාගන්න එක. සති දෙකකින් අයිබ්‍රෝස් හදලා නැති නිසා මගේ අයිබ්‍රෝස් ටික ගොඩක් වැවිලා මේ වෙනකොට තියෙන්නේ. ඉතින් මං අද ඔයාලට පෙන්නන්න මම මගේ අයිබ්‍රෝස් දෙක ෂේප් කරගන්නේ කොහොමද කියලා. මේවා තමයි මම යූස් කරගන්නේ ඒකට. මේ තියෙන්නේ මගේ මිරෝ එක. ඒක කියුට් නේ? ඉතින් ලංකාවේ ඉන්නකොට නම් මම මාසෙකට සැරයක් සැලොන් එකට යනවා. හැබැයි දැන් මම මෙහි ඉන්න නිසා මට ටයිම් එක මැනේජ් කරගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මං නිවාඩු දවසට මගේ අයිබ්‍රෝ ෂේප් කරගන්න වැඩේ මංම කරගන්නවා. ඒක ටිකක් වේදනාකාරී. හැමෝම දන්නවා මේ ෆීලින් එක කොච්චර අමාරුයිද කියලා. ගර්ල්ස්ලා හැමෝම දන්නවනේ. හැබැයි දැන් මට ඒක පුරුදු වෙලා හින්දා මට ඒක එච්චර ගාණක් නැහැ. මට සමහරක් වෙලාවට හිතෙනවා අපි සැලොන් ගියාට ඒ සැලොන් එකෙන් කරගන්න දේවල්ම අපිට ගෙදරින් දෙනොත් කරගන්න පුළුවන් නේ. මොකටද සල්ලි වේදම් කරන්න කියලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ටික් එකට මගේ අයිබ්‍රෝස් හදාගත්තේ. ඔයාලත් මේ වගේ ගෙදර ඉඳන් අයිබ්‍රෝස් හදාගන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න කෙල්ලනේ. ඉතින් ඊට පස්සේ මම මගේ අයිබ්‍රෝස් වල මොයිස්චරයිස් ටිකක් ගා ගන්නවා. ඒ දෙපැත්ත ටිකක් දැන් රෙඩ් වෙලා ඩ්‍රයි වෙලා තියෙන්නේ. හරි, ඊළඟට මම කරන්න යන දේ තමයි මගේ නේල්ස් වල තියෙන පරණ නේල් පොලිෂ් ටික යවා ගන්නවා එක. සති දෙකක් විතර මේ නේල් පොලිෂ් එක මගේ නේල්ස් වල තියෙන නිසා ඒවා දැන් සමහර ඇඟිලි වල ටිකක් තියෙනවා, සමහර ඇඟිලි වල ඇත්තටම නෑ. එහෙම තියෙනකොට කැතයි. ඉතින් මම මගේ නේල් පොලිෂ් ටිකත් අහක් කරලා මගේ නේල්ස් ටික ගානට ෂේප් එකට හදාගන්නවා. ඉතින් ෂේප් එකට හදාගත්ත නේල්ස් වල නේල් පොලිෂ් ආයේ ගාන තමයි මම යන්නේ. ඉතින් මේවා තමයි මං ගාව තියෙන කලර්ස්. මං වැඩියෙන්ම ආස නියුඩ් කලර්ස් වලට. ඉතින් අද මම තෝරගන්නේ මේ කලර් එක. මම දන්නේ ඒකේ නම. ඒ කලර් එකේ නම මට දන්නේ නැහැ. මං ආසයි ඒකට. ඒක නිකන් චාම් ලුක් එකක් තියෙන්නේ.
නොය විදියට මම අලුත් නේල් පොලිස් ටිකක් ගාගෙන මගේ නේල්ස් ටික පිළිවෙලට හදාගත්තා. ගෑනු ළමයෙක් වුණාම අත් දෙක කකුල් දෙක ලස්සනට තියාගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම ඊළඟට කරන්න යන්නේ මොකද්ද කියලා දන්නවද? මගේ මූණේ තියෙන black heads white heads ටික අහක් කරගන්න ඕනේ දැන් මට. ඉතින් ඒක කරන්න තමයි දැන් මං යන්නේ. මං ඉතින් මේ black mask එක තමයි ඒකට use කරන්නේ. මූණ පුරාම මේක ගාලා ඉවරලා විනාඩි 30ක් විතර ඉන්න ඕනේ ඉතින්. මේ black heads white heads වදේ නම් ඉතින් හැම ගෑනු ළමයකට තියෙන බව මම දන්නවා. ඉතින් ඒවා හැමම මුනේ තියෙන හැරියාම හරි කැතයිනේ. ඒ නිසා ඔයාලත් මෙහෙම කඩෙන් ගන්න මාස්ක් එකක් නැතත් ගෙදරදීම හදාගන්න පුළුවන් මාස්ක් එකක් යූස් කරන එක හොඳයි. ඉතින් විනාඩි 30කට පස්සේ ඔන්න ඔය විදියට තමයි මගේ මූණ තිබුණේ. මාස්ක් එක වේලිලා හොඳට ටයිට් වෙලා තිබ්බේ. ඉතින් දැන් මම ඒක අහක් කරගන්න යන්නේ. ඒක සමහරක් තැන්වල මගේ ෆේෂල් හෙයාර් වලටත් ඇලලා තිබුණ හින්දා පොඩ්ඩක් රිදුනා. ඒ ගොඩක්ම නෑ, චුට්ටක් විතර රිදුනා. ඔය අතර මට බඩගිනි වෙලා බොයිල් කරපු එක් එකකුත් කෑවා. හරි ඉතින් දැන් මම කරන්න යන්නේ මගේ චින් එකේ තියෙන සමහරක් ෆේෂල් හෙයාර් තික් එකට වැවිලා තියෙනවා. ඒවා හක් කරන්නයි මගේ අපර් ලිප්ස් වල තියෙන ෆේෂල් හෙයාර් ටික හක් කරන්නයි යන්නේ. මගේ චින් එකේ තියෙන ෆේෂල් හෙයාර් ටික නම් අහක් කරගන්න මම ට්විසර් එකක් තමයි යූස් කරේ. ඒ වගේ එකින් එක ඒකෙන් ගලලා වහක් කරා. ඊළඟට මං අපර් ලිප්ස් ට්‍රෙඩින් කරන්න යන්නේ. මේක නම් මං ගෙදරදීම කරගන්න ලේසියෙන්ම. සමහරක් ගෑනු ළමයින්ට මේක අර නූල හරියට යූස් කරන විදිය වැඩ කරන විදිය දන්නේ නැතුව ඇති. ඒ වුණාට මම මේක පෙන්නනවා ඔයාලට ඒක අර ලේසියෙන්ම කරගන්න පුළුවන් විදියට මම මේක කරලා පෙන්නනවා ඔයාලට බලා ගන්න පුළුවන් එක. මේක නම් ටිකක් රිදෙන වැඩක්. හෝ මේක නම් ඔයාලා ලංකාවෙන් අනිවාර්යෙන්ම දැකලා තියෙනවානේ. මාත් මේක ගත්තේ ලංගිය අවුරුද්ද ලංකාවට ආවහම තමයි මාත් මේක අරගත්තේ. ඉතින් මම මෙහෙ ඉද්දිත් ආයේ මේක අරගෙන ආවා. ඉතින් මේ දවස්වල මේ සමර් එක. ඉතින් ඒ නිසා මං සමහරක් වෙලාවට එළියට යන හින්දා මගේ අවුවට ඩාර්ක් වෙච්ච ඒවා තියෙන්න පුළුවන් නිසා ඉතින් මම අද නිවාඩු දවසේ මේක යූස් කරන්න හිතුවා. ඇත්තටම මේක හොඳයි. මම ලංකාවේදී යූස් කරලා බැලුවා. හැබැයි මම ලොකු ටබ් එකක් ගත්තේ නෑ. මොකද මම දන්නේ නෑනේ මේක කොහොමද කියලා. හැබැයි මම ඒක යූස් කරාම මට තේරුණා ඒක ඇත්තටම හොඳයි කියලා. ඉතින් මම ආයෙ අලුතෙන් එකක් ගත්තේ නෑ. මම ගත්ත එකම අරගෙන ආයෙ මම මෙහෙ එනකොට ආවා. ඉතින් ඒ ක්‍රීම් එක ගාලා පැය භාගයක් යනකම් මම ඉතින් මගේ රෙදි ටික නවාගත්තා. හොදලා තිබුණා. හරි ඉතින් පැය භාගයකට පස්සේ මේක හොදන්න ඕනේ උණුසුම් වතුරෙන්. ඉතින් උණුසුම් වතුර තමයි හීටරෙන් එන්නේ දැන්. ඉතින් මම ඒක හොද ගන්නවා ටිකෙන් ටික. ඇත්තටම මට හිතෙනවා ඒක වර්ක් කරනවා කියලා. මොකද මම ඒක යූස් එකෙන් පස්සේ පොඩි එළියක් මගේ මූණට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒක. හරි මේ වෙලාවේ එළිය මාර හුළඟ. ඔයාලට ඇහෙනවා ඇති මේ හුළඟේ සද්දේ. හරි ඉතින් මට ෂවර් එක ගන්න ඕනේ. හැබැයි ඊට කලින් මම මගේ ඔළුවට තෙල් ටිකක් දාගෙන ඉන්නවා. ඔළුවට තෙල් ටිකක් දාලා විනාඩි 20ක් විතර ඉඳලා තමයි මම ෂවර් එකට යන්න හදන්නේ. ඉතින් ඔළුවට තෙල් ටිකක් දාලා හොඳට මසාජ් කරාම මාර රිලැක්සින් එකක් දැනෙනවා. ඉතින් ලංකාවේදී නම් අපිට ඕන තරම් බෙහෙත් ඔයිල් හොයාගන්න පුළුවන් වුණාට මෙහි ඒක ටිකක් අමාරුයි අපිට ගැලපෙන එකක් හොයාගන්න. ඉතින් මට මේක යාළුවෙක් දීපු ටිකක් චුට්ටක් ඉතුරු වෙලා. ඉතින් ඒක තමයි මම ඔය යූස් කරන්නේ. ඉතින් විනාඩි 20කට පස්සේ ඔන්න මගේ ෂවර් ටයිම් එක. ඉතින් මේ වෙලාව තමයි රිලැක්ස් වෙන වෙලාව. ඉතින් ෂවර් එකෙන් පස්සේ ඔන්න මම මගේ බොඩි ලෝෂන් එක දාගන්න යනවා. මේක තමයි මම යූස් කරන්නේ. ජොන්සන් එකේ පොමග්‍රැනට් එක. ඉතින් ආෆ්ටර් ෂවරින් දැන් මගේ ස්කින් එක ගොඩක් සොෆ්ට් වෙලා
තියෙන නිසා දැන් මං මගේ ලෙග්ස් වල පිටිපස්සේ ක්‍රැක්ස් වෙලා තියෙන ටික අහක් කරගන්න යන්නේ. මම මේ ස්ක්‍රබර් එකකින් ඒක ස්ක්‍රබ් කරලා ඒ මගේ ඩෙඩ් ස්කින් එක ඔක්කොම අහක් කරගන්න යන්නේ. ඊට පස්සේ මම බේබි ඔයිල් ටිකක් යූස් කරනවා මගේ ලෙග්ස් වලට. ඒකේ මොයිස්චරයිස් ගතිය පවත්වා ගන්න. ඊට පස්සේ ඔය විදියට ටිකක් මසාජ් කරලා අවසානයේදී මම සොක්ස් දෙකක් දාගන්නවා. ඉතින් මේ වෙනකොට මගේ කොණ්ඩෙත් වේලිලා තිබුණ නිසා ටිකක් මම ඊට පස්සේ මේ පොන්ඩ්ස් එකේ ඔයිල් රීප්ලේස්මන්ට් එක අරගෙන මගේ කොණ්ඩේ ටිකක් හොඳින් ගා ගන්නවා. ඒකෙන් මගේ කොණ්ඩේ තියෙන මොයිස්චරයිස් ගතිය ටිකක් වැඩියෙන් රඳව ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙනකොට දැන් වෙලාව හවස 4යි. මං දැන් ෆ්‍රෙෂ් වෙලා යන්නේ ෆිල්ම් එකක් බලන්න. ඉතින් මං ලස්සන වෙන්න ගෙදරදීම කරන්න මොනවද කියලා බලන් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙ vlog එකකින් හම්බෙමු.